දවසින් දවස මොනතරම් නවීන පන්නේ ඉහුම් පිහුම් වාජන වෙළඳපළට එකතු වුණත් ලංකාවේ අපිට මැටි වළඳක දරලිපේ උයන කෑම වේලක් තරම් රසයක් කොහෙන්ද නේද? අතීතයේ ලෙඩ රෝග අද තරම් බහුල නොවුනේ අපේ අත්තම්මලා මුළුතැන්ගෙයින් වසක් විසක් කෑම වේලට එකතු වෙන්න ඉඩක් නොදුන්න නිසා වෙන්න ඇති. මැටි වළඳක උයන්න කලින් අපේ අත්තම්මලා අම්මලා එකට හරි අපූර්ව සාත්තරයක් කරනවා. වළඳට පොල් කුඩු දාලා පුච්චලා දුම් ගස්සලා අපූර්වට ඒක පදම් කරගන්නවා. දරලිප් නැති අපිට ඒ තරම් හරියක් කරගන්න බැරි වුණාට අවුරුදු ගාණක් කල්පවතින්න මම මැටි වළම් පදම් කරගන්න විදිහ තමයි ඔයාලටත් කියන්න හිතුවේ. බලන්නකෝ ඔයාලත් කරන්න මේ විදිහද කියලා. අලුතින් ගේන වළම් ටික මුලින්ම අපි රැයක් වතුරේ ගිලවලා පෙඟෙන්න තියන්න ඕනේ. මම ළඟ ලොකු බේසමක් නැති නිසා මේ විදිහට තමයි මම වළම් ටික වතුරේ පෙඟෙන්න තිබ්බේ. මේ වෙනකොට පැය 13ක් විතර වළම් ටික හොඳින් පෙඟිලා තියෙන්නේ. පිඟුනේ වළඳ පාට වෙනස ඔයාට පේනවා ඇතිනේ. දැන් මේ ටික සබන් දාන්නේ නැතුව හොඳින් සෝදලා දිය බේරෙන්න තියන්න ඕනේ. මුලින්ම සබන් දැම්මොත් සබන් වළඳට අවශෝෂණය වෙන්න පුළුවන්. අපේ අම්මලා නම් වළඳට අලු දාලා හොදනවා මට මතකයි. ඔයාටත් දරලිපක අලු තියෙනවා නම් වළඳට අලු ටිකක් දාලා හොඳට සෝද ගන්න පුළුවන්. දිය බේරුණාට පස්සේ වළං වල මතු පිට තෙත ගතිය ඉවත් වෙනකල් ටිකක් අවුවේ වේල ගන්න ඕනේ. ගොඩක් වෙලා තියන්න අවශ්‍ය නැහැ. ටික වෙලාවකින් අපිට පේනවා මතු පිට තෙත ඉවත් වෙලා තියෙනවා කියලා. අන්න ඒ වෙලාවට වළං ටික ගෙනල්ලා ඇතුළත සහ පිට පැත්තේ හොඳට පොල් තෙල් ආලේප කරගන්න ඕනේ. ඔයා දැකලා ඇති දැන් වෙළඳපොලේ තියෙන හොඳින් මැදපු මෙන්න මේ වගේ වළං. මේ වළම් හොඳට පදම් කරගත්තාම සාමාන්‍ය වළං වලට වඩා වැඩි කාලයක් පුපුරන්නේ නැතුව ඉහුම් පිහුම් කටයුතු කරගන්න පුළුවන්. මිල පොඩ්ඩක් විතර වැඩි වෙන්න පුළුවන්. හැබැයි කල් පැවැත්ම හොඳයි. දැන් හොඳින් පොල් තෙල් ආලේප කරගත්ත වළං ටික නැවත වරක් අපි අවුවේ තියාගන්න ඕනේ මේ තෙල් ටික හොඳින් වළඳට අවශෝෂණය වෙනකල්. වළං ටික අවුවේ තියෙන අතරේ මගේ පරණ වළං ටිකක් ඔයාලට පෙන්නන්නම්කෝ. මේ වළං මම පාවිච්චි කරන්න අරගෙන දැන් අවුරුදු 4කටත් වැඩි. සමහර වළං දැන් යටින් මේ විදිහට ක්‍රැක් වෙලා තියෙනවා. ඒ තාමත් වළඳින් පිටතට ජලය කාන්දු වීමක් නම් වෙන්නේ නැහැ. මේ පොඩි වළං ටිකේ තමයි මම නිතරම උයන්නේ. හැමදාම පාවිච්චි කරලත් උයන ව්‍යංජනවල රසයේ කිසිම වෙනසක් වෙන්නේ නැහැ. එහෙම වෙන්න මම කරන පොඩි දෙයක් තියෙනවා. මේ මැටි වළං අපි කොයිතරම් හොඳින් සබන් දාලා හේදුවත් තෙල් ඉඳුල් මේ මැටි වලට කා වැදිලා තියෙන්නේ. වළඳ පරණ වෙනකොට ඔයා දැකලා ඇති සුදු පාටට අඩියේ මේ වගේ බැඳෙනවා. අපි කොච්චර සබන් දාලා හේදුවත් මේ පැල්ලම් යන්නේ නැහැ. අපි උයන දේවල් වලින් වළඳට අල්ලන තෙල් තමයි ඒ තියෙන්නේ. කොහු බ්‍රෂ් එකකින් හරි ස්ටිල් වූල් එකකින් හරි අතුල්ලද්දි මේව පිරිසිදු වෙනවා. කාලාන්තරයක් සුද්ධ නොකර තිබුණොත් තමයි හට්ටිය පරණ වෙන්න අපේ කෑමවල රස වෙනස් වෙන්නේ. ඉස්සර මෙහිම වළං පරණ වෙද්දි අපේ අම්මලා මේ වළං දරලිපේ දාලා පුච්චලා මේ තෙල් ඉඳුල් අයින් කරනවා. අපිට දැන් ඒක කරන්න බැරි හින්දා මම කරන්නේ සතියට වතාවක් වතුර ටිකක් දාලා හොඳින් පැහෙන්න උණු කරගන්න එක. ඊට කලින් මේ විදිහට ඩිෂ් වොෂ් සබන් දාලා හොඳින් කොහු බ්‍රෂ් එකකින් අතුල්ල ගන්න ඕනේ. ලික්විඩ් වර්ග වගේ නෙමෙයි මේ සෝප් එක පාවිච්චි කරද්දී මේකේ කුඩු භාජන වල රැඳෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඒ හින්දා හොඳින් සෝද ගන්න ඕනේ. වතුර දාලා රත් කරද්දී කොහොමත් ඒ ටික ඉවත් වෙලා යනවා. ඔයාට හිතෙන්න පුළුවන් අපරාධ ගෑස් වියදමක් නේද කියලා. ඔව් මටත් එහෙම හිතෙන හින්දා මම ඒකටත් පොඩි වැඩක් කරනවා. අපි අල තම්බන වෙලාවක එහෙම නැත්නම් බිත්තර තම්බන වෙලාවක මේ මැටි ඇතිලියක තැම්බුවාම එක ගලෙන් කුරුල්ලෝ දෙන්නයි කියලා අපේ වැඩ දෙකම කෙරෙනවා. තෙල් ඉඳුල් ටිකක් ඉවත් වෙනවා, බිත්තර ටිකක් තැම්බෙනවා. මේ බලන්නකෝ රත් කරපු වතුර එකේ පාට. මේ විදිහට අපේ පොල් කටු හැඳි ටිකත් හොඳට නටන වතුර එකක දාලා තම්බලා ගන්න පුළුවන් නම් කුණු ඉඳුල් ඉවත් කරගන්න පුළුවන්. මේ විදිහට කරපුවාම කවදාවත් අපේ කෑම වල රසයේ වෙනසක් වෙන්නේ නැහැ වළං කොච්චර පරණ වුණත්. ඔන්න කතා කරන අතරේ අපේ අවුවේ තිබුණ වළං ටික හොඳට තෙල් උරාගෙන ඉවරයි. දැන් කරන්න තියෙන්නේ නැවත සැරයක් වළඳ ඇතුල් පැත්තේ හොඳට පොල් තෙල් ගාලා හොඳටම අඩු ගින්දරේ ලිපේ පොඩ්ඩක් රත් කරගන්න එක. හැබැයි හොඳට මතක තියාගන්න ගොඩක් වෙලා අපි ලිපේ රත් කරන්නේ නැහැ.
ඇතිලිය රත් වෙලා තෙල් ටික බුබුලු දාන්න පටන් ගද්දිම වළඳ ලිපෙන් ඉවත් කරගන්න ඕනේ. අඩුම ගින්දරේ තමයි මේ වැඩේ කරන්නත් ඕනේ. නැත්තම් වළඳ පුපුරන්න බලයි. දැන් මේ තෙල් ටික වෙලාවක් යද්දි වළඳට හොඳින් උරා ගන්නවා. පැය 5-6කට පස්සේ හොඳින් සෝදලා හියුම් පියුම් කටයුතු කරගන්නයි තියෙන්නේ. මුලින්ම උයන මාළුව කිරි දාලා උයන එකක් වෙන්න ඕනේ. දෙතුන් පාරක් කිරට උයනකල් තෙල් දාන වැඩ නොකර ඉන්න පුළුවන් නම් හොඳ කල්පැවැත්මක් ඔයාගේ වළං ටිකට ලැබෙයි. මීට වඩා වෙනස් විදිහකට ඔයා වළං පදම් කරගන්නවා නම් හැමෝටම දැනගන්නත් එක කමෙන්ට් කරන්නකෝ. ආයෙත් දවසක මුණ ගැහෙමු. සතුට පිරුණු හෙටක් ප්‍රාර්ථනා කරනවා. සුබ දවසක්.